ඔයාලට පේන්නේ අපි 11 වසරට සහ 10 වසරට නිර්මාණය කරලා තියෙන ජපන් භාෂා වැඩපොත් දෙක. මේ පොත් නිර්මාණය කළේ 10 වසර දූ දරුවන්ට, ඒ වගේම 11 වසර දැන් ඉන්න දූ දරුවන්ට සහ ජපන් භාෂාව ඔලලට ඉගෙනීමට බලාපොරොත්තු වෙන දූ දරුවන් වෙනුවෙන්. එතකොට මේ පොතේ ඔයාලට තේරෙන්නේ 10 වසර සහ 11 වසර පාඩම් වලට අදාළව සියලුම ව්‍යාකරණ පාඩම් ආවරණය වන පරිදි නිර්මාණය කරපු වැඩපොත් දෙකක්. මේ ඔයාලට දැන් මෙතන පේන්නේ මේ පොතේ අන්තර්ගතය. එතකොට මේක අපි හදලා තියෙන්නේ පාඩමකට අදාළව O level exam එකේදී එන්න පුළුවන් ප්‍රශ්න වලින් හදපු පොතක් තමයි. ඉතින් ඔයාලට මේ පොත් දෙක අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පේන නම්බර් එකට ඔයාලට අපිට මැසේජ් එකක් දාලා ඕඩර් කරගන්න පුළුවන්. හරි. අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. පාද සඳහන් වාක්‍යවල ස්ථාන පිරවීමට වඩාත් සුදුසු පිළිතුරු අපිට තෝරන්න කියලා තමයි කියන්නේ. එතකොට පළවෙනි එකේ තියෙනවා නිචියෝබි කුජිනි නෙමස්. මොකක්ද උත්තරේ ඔයාගේ? නිචියෝබි නී. දිනයක් දවසක් වේලාවක් නම් නී නිපාතය තමයි පාවිච්චි කරන්නේ. ඉරිදා 9ට නැගිටිනවා. 2 තෙම්පුරා හිස්තැනක් ඔනේගයි ශිමස්. මොකක්ද උත්තරේ? තෙම්පුරා වෝ ඔනේගයි ශිමස්. මේක 10 වසර 13 වෙනි පාඩමේ තිබුණා. ඔයාලට දීලා ඔනේගයි ශිමස් එක වෝ නිපාතේ දාන්න කියලා. තෙම්පුරා ඕඩර් කරනවා. තෙම්පුරා දෙන්න. තෙම්පුරා ඕඩර් කරනවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. තෙම්පුරා වෝ ඔනේගයි ශිමස්. 3 ගක්කෝ වා ගොගෝ ඉචිජිහන් උත්තරේ. ගක්කෝ පාසල ගොගෝ කියලා මෙතන වචනයක් තියෙනවා ඔයාලට දීලා. ගොගෝ කියන්නේ පස්වරුව. PM කියන එක ගොගෝ. ලියා ගන්න එතන. පාසල පස්වරුවේ ඉචිජිහන් එකහ මාර නීවෝ මද තියෙන්නේ. උත්තරේ මදේ. දක්වාවේ මදේ උත්තරේ. පාසල පස්වරුවේ 1:30 දක්වාවේ. එහෙම අපි කියන්නේ. ජුකුවා කයෝබි සංජි හානිස්තන දෙස්. ජුකු කියව අමතර පන්ති අඟහරුවාදා සංජිහන් 3:00 මොකද උත්තරේ? නෑ. 3:00 සිටවේ කරා. උත්තරේ කරානේ සිටනේ. කරමදේ සිට දක්වා කියලා අමතක වුණාද? නේ? හෂූනෝ නකා මයිකෙරු ජකුෂොන්. ජකුසොන්が一番好きです。歌唱の中නකදේ. ගායකයෝ අතරින් මයිකල් ජැක්සන්ට වඩාත් කැමතියි. නකදේ. තොෂොකන් වා දයිනී කෝෂා ඉක්කයි දෙස්. උත්තරේ දයිනී කෝෂානෝ. දෙවන පාසල් ගොඩනැගිල්ලේ පළවෙනි තට්ටුවේ වේ ඉක්කයි දෙස්. පුස්තකාලය පාසල් දෙවන පාසල් ගොඩනැගිල්ලේ පළවෙනි තට්ටුවේ වේ. සෙන්සෙයි තෝ චොකුදෝ ඉත්තමෝ ඉදස්කා හයි උත්තරේ හයි දෙස්. ටීචර් චොකුදෝ කැන්ටින් එකට ගියාට කමක් නැද්ද? ඉත්තමෝ ඉදස්කා හයි ඉදස්යෝ. ඕ කමක් නැහැ. මේකේ තියෙන දමේ දෙස්. දමේ දෙස්. දමේ කියන්නේ මොකද්ද? එපා කියන එක. මේ පාඩමෙම කතා කරනෝනේ. වොෂ්රූම් එකට එහෙම ගියාට කමක් නැද්ද? ටීචර් කියනවා එපා. නැහැ එපා. ඊයේ දමෙදස්. දමෙදස් කියන්නේ එපා කියන එක. අෂ්තාවා යසුමි දෙස්නේ. යසුමීනි නනියෝ උත්තරේ එකද දෙකද තුනද? හෙට අෂ්තා හෙට නිසා අපිට අතීතෙන් දාන්න බෑ වර්තමානෙන් තියන්න ශිමස්කා.
අෂ්තවා යසුමි දෙස්නේ. හෙට නිවාඩුනේ. යසුමිනි නනියෝ ශිමස්කා. නිවාඩුවට මොනවා කරනවද? නිචියෝබිවා හිස්තැනක් සක්කාවෝ ශිමස්. උත්තරේ 時々 තොකිදොකි ඉඳහිට. ඉරිදට තොකිදොකි ඉඳහිට සක්කාව ශිමස් ෆුට්බෝල් සෙල්ලම් කරනවා. යුකාසාන් යසශී හිතොදෙස් හිස්තැනක් ඔමොශිරොයි හිතොදෙස්. මොකක්ද උත්තරේ? そして සොෂ්තේ යුකා හරි කරුණාවන්තයි. යසශී හිතෝ සොෂ්තේ තවද ඔමොශිරොයි හිතොදෙස්. එයා හරිම ඉන්ට්‍රස්ට් පුද්ගලයෙක්. දැක්කම හරි එයා හරිම ඉන්ටරෙස්ට්. සොෂ්තේ. මේකේ තියෙනවා සොරේකාරා. සොරේකාරා කියන එකේ තේරුම? インパス ඉන්පසු සොරේදේ සොරේදේ එබැවින්. සොරේදේ එබැවින්. ලියාගන්න ඔතන තේරුම සොරේදේ කියන්නේ එබැවින්. හරි. එතන ලකුණු 10න් එක ගන්න. 10න් කීයද කියලා දාගන්න. හරි කීයද 10න්? 8යි අපි යනවා කංජි ප්‍රශ්නෙට. මේකෙදි වැදගත් දේ තමයි හොඳට ඇස් ගෙඩි දෙක ලොකු කරලා බලන්න ඕන. ඉරි ගහලා තියෙන කෑල්ලට විතරක් ලියන්න. ආපෝ වෙන ඒවා නම් ලියන්න යන්න එපා. හරි. මෙතන පළවෙනි කංජිය. මොකද්ද සිතු ඉරි ගහලා තියෙන කංජිය? 山 සුපිරියට මෙහෙම ලියලා තියෙනවනේ යම කියලා. ඕංගම තියෙනවා යම. යයන්න හරියට ලියන්න, මයන්න හරියට ලියන්න. එයාලට ඔයාලා ලියන එක හරියට පෙවුන්නේ නැති වුණොත් ලකුණු දෙන්නේ නැහැ. දෙවෙනි එකේ ලියන්න තියෙන අපිට උමි කියන එක. උමි මුහුද. එයා ලස්සනට ලියන්න ඕන උමි. ඔන්න බලන්න මම මෙතන ලියලා පෙන්නනවා. මේ මෙහෙම තියෙනවා. මේ හරි. ඊළඟ එක ඉකිමස් තියෙනවා. මොකද්ද? ඊ කැලේ විතරනේ කංජි ලියන්න තියෙන්නේ. නේද? එතකොට ඊ කැලේ ලියන්නේ. මෙන්න මෙහෙම ලියවරන් හරි. ඊළඟට හතරවෙනි කංජිය මොකද්ද සිතු කී? මේ මොකද කියෝෂිට්සු කියෝෂිට්සු. ඒව හරියට ලියන්න ඕනේ. කියෝෂිට්සු. කියෝ ඇදලා තියෙන්න ඕන. කියෝ කියලා ඇදලා තියෙන්න ඕන. ෂිට්සුත් එහෙමයි. ෂිට්සු කියලා ලස්සන ලියන්න. කියෝෂිට්සු. යෝ අකුර චූටිට ලියන්න ඕනේ. ඒව වැරදි කරන්න බෑ. පහ කංජිය කයිමොනෝ හයිමොනෝ. 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 අන්න රයිට්. හරි. ඔන්න ඔහොම ලිව්වනම් එතන ලකුණු 5ක් ඔයාට හම්බ වෙනවා. එක ගානේ ලකුණු හම්බ වෙන්නේ. එතන 5න් ඕ මෙතන අපි යනවා මේ පල්ලෙහා තියෙන ඉරඟන වලින් දීලා තියෙන එකට කංජිය ලියන්න ඕන. හරි. දැන් මේක ඉරි ගහලා මොනවද තියෙනවද පේනවද ඔයාලට? නෑ එහෙනම් ඉරි ගහලා නැත්තම් අනේ කරුණාකර කරලා සම්පූර්ණ කංජියම ලියන්න. හරිද? පළවෙනි එකේ තියෙන තබෙමාස්. එතකොට ලියන්න ඕන තාබේමාසු. මෙන්න මෙයා. සුපිරියට ලියන්න ඕන තාබේමාස්. හත්වෙනි කංජිය මොකද්ද තියෙන්නේ? ගක්කෝ ගක්කෝ. අදින්නනේ ගක්කෝ. ඉත්සු චූටියට ලියන්න ගා අකුර තෙන් දාන්න. ඒව නැති වුණොත් ලකුණු දෙන්නේ නැහැ. අටවෙනි කංජිය ඔතෝසන්. චිචි එහෙම මගේ අර ක්ලාස් එකේ වෙලා අය චිචි තනියම ලියලා තිබ්බා. ඒම ලියන්නේ නැහැ. ඔතෝසන් ලියන්න ඕන. ඒතර ඔයනු කෑල්ලයි සනු කෑල්ලයි එළියට දාන්න ඕන.
උතෝසන්. කුරුමකාර එක ලස්සන ලියන්න ඕන kanji. කුරුමා. මෙන්න මෙහෙම. ඊළඟට මේ kanji මොකක්ද 10? නිමන් නිමන්නා. මේක ගොඩක් ළමයි මේ ලියලා තිබුණා ඉලක්කමෙන්. නිමන් කියලා. ඉලක්කම ලියලා. ඉලක්කම. ඉලක්කම් ලියන්න කියලා නෑනේ. නේද? හිරගන වලින් kanjiෙන් දීලා තියෙන ඉලක්කමෙන් ලියන්නේ. එහෙම උඩ යාළුවා ස්ට්‍රක්චර් එකේ දීලම නෑ. එතකොට හිරගන වලින්මයි ලියන්නේ. හරි? එතන බලන්න වාගේ එතකොට kanji වල 10න් ලකුණු කීයද කියලා? දෙවෙනි ප්‍රශ්නෙට 20න් ලකුණු. 10යි එතකොට දෙවෙනි ප්‍රශ්නෙට 20න් කීයද? 18යි 20න් 18යි.